ගයිස් ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නවලට උත්තරයක් අරගෙන එන්න හිතුවා මේ වීඩියෝ එකෙන්. ඉතින් මුලින් ඉඳන් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා ඉස්සර මට මගේ හැමේ පාට මීට වඩා ගොඩාක් අඳුරුයි. මීට වඩා ගොඩාක් ඩාර්ක් ස්කින් එකක් තමයි මට තිබුණේ. ඉතින් ඒව බලලා ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා මම මෙච්චර සුදු වුණේ ක්‍රීම් ගාලමද? එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් මොන හරි පාවිච්චි කරලා තියනවද? කොලජන් බීලා තියනවද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ් වල ක්‍රීම් යූස් කරලාද මේ ක්‍රීම් එකේ විතරමද ඔච්චර සුදු වුණේ කියලා ගොඩාක් දෙනෙක් අහනවා. අනේ ළමයි මම ඇත්තටම මේ ක්‍රීම් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ පාවිච්චි කරපු හැම ප්‍රොඩක්ට් එකක්ම මම ඔයාලට කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඉතින් අවුරුදු දෙකකට වැඩිය මම පාවිච්චි කරේ මගේ VIP face cream එකයි VIP body cream එකයි. ඊට පස්සේ මේ ළඟදී දැන් මාස 4කට විතර උඩදී තමා මම මේ bridal cream එකට මාරු වුණේ. ඒකත් face එකට විතරයි. මම තාම body එකට apply කරන්නේ මගේ VIP body cream එක. මේ දෙක විතරයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා කියනවා වගේ ඉන්ජෙක්ෂන් කරලා සුදු වුණා නම් මං ඉන්න බෑ යන්නේ බෝනික්කියක් වගේ ලස්සනට සුදුවට. ඉච්චර කල එකක් මට නෑනේ. මට තියෙන්නේ සාමාන්‍යයෙන් normal clear skin එකක්. එච්චරයි. ආයහල් තිබුණා මං කොලජන් යූස් කරලා තියෙනවද යූස් කරනවද කියලා. ඇත්තටම මම මේ වෙනකල් මුකුත්ම කොලජන් එකක් පාවිච්චි කරලත් නැහැ. එහෙම කරන්න අදහසකුත් නැහැ. මං හිතනවා මං කවදා හරි මැරි කරලා පබෙක්කේම හැදුවට පස්සේ කොලජන් එකක් බොන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වෙනකල් මං කොලජන් එකක් ඒ කියන්නේ ඇඟ ඇතුළට බොන දේවල් බොන්නේ නැහැ කියලා මං හිතාගෙන ඉන්නවා. ඉතින් මං අනිත් ගෑන් ළමයිටත් කියන්නේ ඔයාලා පාවිච්චි කරන ගොඩක්ම අපි ඇඟ ඇතුළට බොන දේවල් ගැන ගොඩාක්ම ඔයලා බලන්න. ටොක් එකේ දැකපු පළියට සුදු වෙනවා කියලා කියපු පළියට මහත් වෙනවා කියපු පළියට එහෙම බොන්න යන්න එපා ගොඩාක්ම. දැන් රැල්ලක් වෙලා තියෙන කොලජන් බොන එක. ඉතින් ඔයාලට ඕනෙම නම් ડોක්ටර් කෙනෙක්ගේ උපදෙස් ඇතිව ඔයාලට ඕනේ සප්ලිමන්ට් එකක් හරි විටමින් හරි කොලජන් හරි ඔයාලට ડોක්ටර් රෙකමන්ඩ් කරන එකක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ආවට ගියාට එහෙම බොන දේවල් පාවිච්චි කරන්න එපා ළමයි. අපි දන්නේ නැහැ මේ වගේ මොන සයිඩ් ඉෆෙක්ට් තියෙනවද? සමහර විට ඒක ඇත්තටම හොඳ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි සයිඩ් ඉෆෙක්ට් තියෙන්නත් පුළුවන්. ඒ නිසා ගොඩාක් දුරට ඒව ගැන හොයලා බලලා ඒ වගේ දෙයක් යූස් කරනකොට යූස් කරන්න. ඉතින් මම මේ ක්‍රීම් වලට අමතරව හරිම සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් මේන්ටේන් කරගෙන යනවා. මොකද පිම්පල් එනවා, ඒ වගේ මාක්ස් හිටිනවා, ඕපන් පෝසස් තියෙනවා, ඩෙඩ් ස්කින් රිමූව් කරගන්න වෙනවා. මේ හැම දෙයකම හරියන චූටි ස්කින් කෙයාර් රූටින් එකක් මම මේන්ටේන් කරගෙන යනවා. මම ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට චූටි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් සුදු වෙන්න කියලා මම පාවිච්චි කරන්නේ මගේ ක්‍රීම්ස් විතරයි. දැන් නම් Beauty Secret bridal cream එක යූස් කරන්නේ. ඉස්සර පාවිච්චි කරේ VIP face cream එක. ඉතින් ඔයාලටත් මේ ප්‍රොඩක්ට් ගන්න ඕනි නම් ඔයාලා දන්නවා මම මේවා දැන් සෙල් කරනවා කියලා. මට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේ වෙනකොට පාවිච්චි කරපු අය 1000කට වැඩි. මොකද මම මේ ළඟදී පටන් ගත්තේ මේවා සෙල් කරන්න. ඉතින් 1000කට වැඩිය පාවිච්චි කරලා තියෙනවා මේ වෙනකොට. ඒ පාවිච්චි කරපු හැමෝටම ගොඩාක් හොඳ රිසල්ට් එකක් මට වගේම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් කැපති නම් ලස්සන ක්ලියර් ස්කින් කලර් එකක් ගන්න ඔයාලට පුළුවන් මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. ඉතින් අද අරගෙන ආවේ හරිම චූටි වීඩියෝ එකක්. ඉස්සරහට ටික වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. බයි.